මචං ඊයේ දෙරණ අරුණේ පත්තරේ කියවද්දි මෙන්න මේ වගේ හෙඩ්ලයින් එකක් දාලා තියෙනවා. ලංකාවේ මාස 4ක් ඇතුළත අවුරුදු 16ට අඩු ගැහණු ළමයි 486ක් දූෂණයට ලක් වෙලා දෙනවා. අපයෝජනයට ලක් වෙලා තියෙනවා කියලා. ඒ ඇස්සේ මචං අපි අර දුරාචාරය හැසිරෙන හාමුදුරුවරුන් ගැන මේ සින්දුවක් හැදුවනේ. ඒකේ මම දාපු රීල් එකකට මට මෙන්න මේ වගේ කමෙන්ට්ස් දෙකක් ඇවිත් තියෙනවා. මේ Facebook එකට ආපු එක, මේ තියෙන්නේ Threads එකට ආපු එක. එකෙක් දාලා තියෙනවා මචං ඒකේ 150ක් එක්ක හැමනිලා තියෙනවා හාමුදුරුවන්ගේ කිසි වැරද්දක් නැහැ. ඒ හින්දා NGO වලට එකතු වෙලා පුක දෙන්න එපා කියලා. මචං මේ කිසිම NGO නෙමෙයි. මේ අපේ ප්‍රකාශනය අපි ආට් එකකින් එළියට දාලා දෙන්න. හරිද? අපිට කැක්කුමක් තියෙන හින්දා. සිරාටම දැනෙන හින්දා ප්‍රශ්න. උඹලා මිනිස්සුද මොක්කුද? උඹලා මිනිස්සුද මොක්කුද කියලා අහන්න තියෙන්නේ. හරිද? තව එකෙක් කියලා තියෙනවා මචං. අනිත් Facebook එකේ එකා කියලා තියෙනවා. ඕන මනුස්සයට රාගය තියෙන්න පුළුවන්. ඒ හින්දා හාමුදුරුවන්ගේ වැරද්දක් නැහැ. නානානා හිමියන් නිදොස් කොට නිදහස් වෙන්න ඕන කියලා. මචං විනය පිටකයේ සඳහන් වෙනවා මචං භික්ෂුවක් හරිද හිතාමතාම මිනිස්සෙකු සතෙකු ඕනෑම ජීවියෙකු සමග ලිංගිකව සංසර්ගයේ යෙදුනොත් එහෙම පරාජිකා පළමුවන බරපතල වරදට අයත් වෙනවා කියලා. එතෙන් ඉඳන් ඒ භික්ෂුව භික්ෂුවක් විදියට පිළිගන්නේ නැහැ සහ අනිත් භික්ෂූන් සමග එකට වැඩ වාසය කරන්න නුසුදුසුයි කියලා දේශනා කළා තියෙනවා. මම නෙමෙයි මචං කියන්නේ විනය පිටකයේ කියන්නේ. හරිද? දැන් ඔබ කියලා තියෙන්නේ මෙහෙම කතාවක් නේ. ඒ වුණාට විනය පිටකයේ සඳහන් වෙන්නේ එහෙම. උත්තු ගිහි අපිට වුණත් රාගය තිබ්බ කියලා එහෙම මේ ලිංගිකව හැසිරෙන්න බෑ. අනිත් එක මේ පොඩි ළමයි ලෝකෙම නීතියක් තියෙනවා. ළමා අපචාර කියලා child abuse කියලා එකක් තියෙනවා. හරිද? පකේ වගේ කතා කරන්න එපා. යකෝ මචං කරණීය මෙත්ත සූත්‍රයේ තියෙන මාතා යතානි යම් පුත්තං ආයුතා ඒක පුත්ත මනුරක්කේ කියලා. හරිද? ඕකේ තේරුම තමයි මවක් තම එකම දරුවා තම ජීවිතය පරදුවට තියලා ආරක්ෂා කරන මෙන් කියලා. එච්චර ළමයි ගැන ළමයිව ආරක්ෂා කළ යුතුයි කියලා දේශනා කරලා තියෙන ධර්මය ඇතුළේ තමයි මේ දේවල් වෙන්නේ. ඊට තව කමෙන්ට් එකක් ඇවිල්ලා තියෙනවා මචං මේ උඹලා තම ආගම කන්නේ මේ වෙන ආගම්වල ඕව වෙනවා ඒව ඒගොල්ලෝ යට ගහගෙන ඉන්නවා. ඒක ඇවිල්ලා මචං අපි දන්නේ නැහැනේ. දැන් උදාහරණයකට ගත්තොත් මේක අපේ ගෙදර වෙන ප්‍රශ්න දන්නේ අපි. අපිට අයිතියක් නැහැ අල්ලපු ගෙදර ප්‍රශ්න වලට අත දාන්න. අපිට වැඩක් නැහැ. හරිද? අපේ ආගම ඇතුළේ තියෙන ප්‍රශ්න निराකරණය කර ගැනීමයි අපිට වැදගත් වෙන්නේ. හරිද? මේක ඇවිල්ලා කෑමක් නෙමෙයි මචං ආගම. හරිද? අන්න එතන වරද්ද ගන්න එපා උඹලා. හරිද? මේ උඹලා හිතන් ඉන්නේ ආගම් තරගයක් තියෙනවා කියලාද? මචං ආගමක් තියෙන්නේ ගුණ යහපත් මිනිස්සෙක් සමාජයට බිහි කිරීමට. මේ ගංගා ඔක්කොම එක තැනකින් ගලාගෙන ආවිල්ලා මුහුදට වැටෙන්න වගේ ඔක්කොම වැටෙන්නේ එක සමාජයකට. එක එක ආගම් වලින් එන කට්ටියට එක එක ඉගැන්වීම් මතින් දෙන්නේ එකම දෙයක්. සමාජයේ යහපත් ජීවත් වීම සහ යහපත් කල්කිරියාව කියන එක. උඹලා මේක තරගයක් කරගන්න එපා. අපිට අර ආගමට වඩා උඩින් ඉන්න ඕන, මේ ආගමට වඩා උඩින් ඉන්න ඕන. ඒ ආගම අපිට වඩා උඩ යනවට කැමති නැහැ. ඒක ඇවිල්ලා මල විකාර කතාවක්. ඔය විකාර කතාව නවත්තපන්. මචං ඔන්න ඕකේ ඔය මේ රාගය තියෙන උන් සිවුරු දා ගන්න එක තමයි මං අර සින්දුවේ මෙහෙම ලීගේ. මචං එතකොට අපි මේ මිනිස්සුන්ගේ බණ අහන්න ඕන, අපි ගිහිල්ලා වඳින්න ඕන, අපි මේ ආගමික ස්ථානයක් පවත්වාගෙන යන්න පිනට කියලා දෙන මුදල දෙන්න ඕන. උන් ඔක්කොම දුරාචාරය කරද්දිද? යකෝ නම කියන එක පැත්තට දාපන්. මිනිස්සයා කියන මට්ටමින් ගනි. වැරද්දක් නම් කළා තියෙන වැරදි නම් වැරදි. අම්මා තාත්තා වුණත් වැරද්ද නම් වැරදි මචං. හරිද? ඔය වගේ සත්තු වගේ හිතන්න පුරුදු වෙන්න එපා. මේ රටේ අපි ඉන්නේ දැන් අපි මැරිලා ගියාම මෙතනට එන්නේ ළමයි. ඔය ළමයි ඔක්කොම දූෂණයට ලක් කරලා අපචාරයට ලක් වුණාට පස්සේ මොකද්ද වෙන්නේ? හරිද? ලංකාවකට මොකද්ද වෙන්නේ? හරිද? අපි නොදන්න කේසස් දැන් අර දෙරණ කිව්වාගේ 486ක් නේ මචං කියන්නේ. ඊට අමතරව එළියට ආපු නැති කේසස් කොච්චරක්ද? බය කළා සල්ලි දීලා යට ගහපු කේස් කීයක්ද? දැන් මේ අපි මේ කතා කරන කේස් එකත් මේ පාදක වෙච්ච කේස් එකත් කාලයක් තිස්සේ යට තිබිලනේ උඩට ආවේ. මේ ස්නැප් එක ගහන මේ මොහොතේත් කොහේ හරි ඔය වගේ දෙයක් ලංකාවේ නැහැදී. කතා කරපන් යකෝ කතා කරපන්. මචං හරිම සිල්වත් හරිම දර්ශනයක් දකින මිනිසුන්ට හොඳ දේ බෙදා හරින භික්ෂුන් වහන්සේලා තාම ඉන්නවා මචං. හරිද? මේ අපිට මේ සින්දුව හදද්දී උනත් ගොඩාක් හාමුදුරුවරු හෙල්ප් කරා. හරිද? මේ ගාතාවක් කොහොමද කියන්නේ ඒක උච්චාරණය ඒ වගේ මචං ධර්මය ගැන ලොකු අවබෝධයක් තියෙන භික්ෂුන් වහන්සේලා ටිකක් ඉන්නෝ මේ ලංකාවේ අපේ වැඩ වාසය කරන. ඒ භික්ෂුන් වහන්සේලාට උඩට එන්න හම්බෙන්නේ නැහැ මචං. හරිද? මේ වැරද්ද නිවැරදි කරලා ගාන සෙට් එකක් ඉන්නවනේ ඉතින්. හරිද? මේක ඇවිල්ලා
දැන් වාණිජමයකරණය වෙලා තියෙන්නේ. මේක ජීවනෝපායක් වෙලා තියෙන්නේ. එච්චරයි මචං කතාව. හරිද? ඒක මොන වුණත් කමන්නේ ළමාපචාර කියන එක පිටු දකින්න පුරුදු වෙයන්. ඒක ඇවිල්ලා ආගම සම්බන්ධයෙන් නෙමෙයි. මචං ඕනම බලයක් නිලයක් ඔය හැම දෙයකටම වඩා ළමයින්ගේ ආරක්ෂාව ළමයින්ගේ අනාගතය තමයි වැදගත්ම දේ රටක. මචං අනිත් එක මේ ලංකාවේ ඉන්න මේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා හරිද මචං මේවට කිසිම හඬක් නගන්නේ නැහනේ ලැජ්ජයිනේ මචං උඹලා ගැන. උඹලා නිකන් අර වාසියට හොයිය වගේ මොකක් හරි ආවට පස්සේ තමයි සද්ද බද්ද ඔක්කොම. කවුරු හරි උඩට ආවට පස්සේ ඌ ගෙනල්ලා ආතල්ලයක් ගන්න පුළුවන්. මේ ගැන හඬක් නගන්න එක පකයක් නැහැ. හරිද උඹලා ලැජ්ජ වෙයන් උඹලා ගැන.